皆さん、こんばんは。このビデオから皆さんにJLPT-N5 の文法を教えていきたいと思います。ඉතින් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ VD-Series එක පටන් ගන්නේ JLPT exam එකේ JLPT N5 කරන ඔයාලා වෙනුවෙන්. එතකොට ඔයාලා සමහරට JLPT N5 exam එකට self study කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු සෙන්ස් කෙනෙක්ගේ course එකක් කරන්න වෙන්නේ ඒ විදිහට ඔයාලා N5 exam එකට list වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔයාලා හැමෝටම වැදගත් වෙන වීඩියෝස් ටිකක් තමයි මම ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මේ වීඩියෝ සීරීස් එකෙන් මම කරන්නේ මින්නෝනියන්ගේ පළවෙනි පොත. ඔයාලා දන්නවා N5 කරන අය නම් මොකද්ද මින්නෝනියන්ග කියන්නේ කියලා නේද? N5 සහ N4 කියන එක්සෑම් දෙකටම තියෙන හොඳම පොත් දෙකක් තමයි මින්නෝනියන්ග කියන්නේ. එතකොට මින්නෝනියන්ග පළවෙනි පොත N5 එක්සෑම් එකට දෙවෙනි පොත N4 එක්සෑම් එකට තමයි තියෙන්නේ. ඒ පළවෙනි පොතේ තියෙන ග්‍රැමර් ටික මම ඔයාලට වීඩියෝ සීරීස් එකෙන් ගෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අද මම ඔයාලට කියලා දෙන්නේ මින්නෝනියන්ග පළවෙනි පොතේ පළවෙනි පාඩමට දාලා ග්‍රැමර් ටික. හරිද? එතකොට ඒ ග්‍රැමර් ටිකේ අවසානට තියෙනවා මේ අපි කොහොමද වයස ප්‍රකාශ කරන්න කියලා ජපන් භාෂාවෙන්. මම ඒකට වෙන වීඩියෝ එකක් ගේන්නම්. හරිද? ඒ හැර ඒ පාඩමේ තියෙන අනෙක් ග්‍රැමර් ව්‍යාකරණ කොටස් ටික මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම JLPT N4 එක්සෑම් එකට සූදානම් වෙන අය වෙනුවෙන් මේ වගේම වීඩියෝ සීරීස් එකක් පටන් ගත්තා. ඒකෙදිම මින්නෝනියන්ග දෙවෙනි පොතේ ග්‍රැමර් ටික වීඩියෝස් වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙනුත් එක වීඩියෝ එකකින් එක පාඩමක් කවර් වෙන විදිහට මම ග්‍රැමර් කියලා දෙනවා. එතකොට ඔයාලා N5 වගේම N4 කරන කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් දන්න කෙනෙක් ඉන්නවා නම් බලන්න දන්න කෙනෙක් ඉන්නවා නම් එයාලට ෂෙයා කරන්න මේ වීඩියෝ එක. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. ඉතින් මේ ඔයාලට දැන් මේ විදිහට JLPT N5 exam එකට ග්‍රැමර් කියලා දෙන මම ගැනත් යමක් කියන්න ඕන කියලා මම හිතුණා. මොකද ඔයාලට උගන්වන කෙනා ගැන ඔයාලා දැනගෙන ඉන්න ඕන. මෙයා N5 level එක qualifiedද? මෙයාට දැනුමක් තියෙනවද අපිට උගන්වන්න? මොන වගේ කෙනෙක්ද? එහෙම කියලා ඔයාලා දැනගෙන ඉන්න නේද? ඉතින් මගේ නම කල්හාර. මම 2024 A level කරේ. මම මාතරේ ඉන්නේ. එතකොට මම 2024 A level කරලා A level වලට ජපනිස් තෝරගත්තා. මම A level වලින් තමයි ජපනිස් පටන් ගත්තේ. හරිද? දැන් ගොඩක් කට්ටිය නම් N5 N4 N3 විදිහට තමයි ජපනිස් ජර්නි එක පටන් ගන්න. මම එහෙම නේ. මම A levels වලට තමයි මුලින්ම ජපනිස් කරේ. එතකොට 2024 A level කරලා මට ජපනිස් වලට ඒ රිසල්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මම NAT exam එකෙන් N5 exam එක කරා. ඊට පස්සේ ඒක පාස් වෙලා මම JLPT N4 exam එක කරා. ඒකත් පාස් වුණා. ඊට පස්සේ දැනට මම කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් කරන පළවෙනි වසරේ ශිෂ්‍යයෙක් විදියට තාම ඉගෙන ගන්න ගමන් ඉන්නවා. හරිද? ඉතින් මම ඒ ටික කිව්වේ ඔයාලා දැනගන්න ඕන මම මොන වගේ කෙනෙක්ද ඔයාලට උගන්වන කෙනා හැටියට මට දැනුමක් තියෙනවද කියලා ඔයාලා අනිවාර්යෙන් දැනගන්න ඕන. ඒක නිසා ඒක කියන එක මගේ යුතුයකම. ඒක නිසා තමයි මම මේ කාරණා ඔයාලට කිව්වේ. හරි. මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නම්. දැන් කලින් කිව්වා වගේ මින්නෝනියන්ග පළවෙනි පොතේ පළවෙනි පාඩමට දාලා ග්‍රැමර් ටික. හරිද? එතකොට මේ පාඩමට අදාළව තියෙන ග්‍රැමර් ටික මම මෙන්න මේ විදිහට ලියාගත්තා. පළවෙනි එක බලන්න ඒවා බී දෙස්. එතකොට මොකද්ද මේ වා කියන්නේ? එතකොට ජපන් භාෂාවේ මුලදීම අපි නිපාති ඉගෙන ගන්නවා. එතකොට වානිපාතය කියන්නේ අපි ජපන් භාෂාවේ යම්කිසි වාක්‍යයක් ලියද්දී ඒ වාක්‍යයේ මාතෘකාව නිරූපණය වෙන්න දාන නිපාතයක් නේද? නිශ්චිත අර්ථයක් නැහැ. වානිපාතයේ අර්ථය මේකයි කියලා අපිට කියන්න බෑ. හැබැයි අපි අනිවාර්යෙන් ඒක යම්කිසි වාක්‍යයක මාතෘකාවක් නිරූපණය වෙන විදිහට වානිපාතය දානවා. හරිද? ඊට පස්සේ මේ දෙස් කියන්නේ මොකද්ද? දෙස් කියන්නේ සිංහලෙන් කිව්වොත් වේ කියන අදහස. ඒ කියන්නේ ජපන් භාෂාවේ වාක්‍ය ඉවර කරන ආකාරයක් තමයි මේ. දැන් අපි දන්නවා සාමාන්‍ය වාක්‍යයක් ඉවර වෙන්න පුළුවන් ආකාර දෙකයි. එක ආකාරයක් තමයි ක්‍රියාපදයක් නැතුව. අනිත් එක තමයි ක්‍රියාපදයක් ඇතුව. එතකොට ක්‍රියාපදයක් ඇතුව, ඒ කියන්නේ ක්‍රියාපදයක් සහිතව වාක්‍යයක් ඉවර වෙනවා නම් අපි ඒක ඉවර කරන්නේ ක්‍රියාපදයේ ඇත යන අර්ථයෙන් හෝ නැත යන අර්ථයෙන් අවශ්‍ය කාලයෙන් නේද? එතකොට ඒවා අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. දැනට අපි යන්නේ ක්‍රියාපදයක් රහිතව, ඒ කියන්නේ ක්‍රියාපදයක් නැතුව වාක්‍ය ලියන හැටි ඉගෙන ගන්නවා. එතකොට එතෙන්දී තමයි මෙන්න මේ දෙස් කියන කෙනා වැදගත් වෙන්නේ. එහෙනම් ජපන් භාෂාවේ
ක්‍රියාපදයක් නැතුව වාක්‍යයක් ලියද්දී අපි අනිවාර්යයෙන් වාක්‍ය අවසන් කරන්න ඕන this කියන එකේ. හරිද? එතකොට මේ this කියන එකේ සිංහල අර්ථය way කියන එක. එතකොට මේක නැති යන අර්ථයෙන් එන්න පුළුවන් දෙවාරිමසෙන් එහෙම නැත්නම් ජාරිමසෙන් කියලා. මෙන්න මේ විදිහට. හරිද? ඊට පස්සේ අතීත වුණොත් දෙෂ්ඨ කියලා එනවා. ඊට පස්සේ අතීත කාල නැති යන අර්ථය. ඒ කියන්නේ මේක අතීත වෙලා ඒකට නැති යන අර්ථයකුත් එකතු වුණොත් දෙවාරිමසෙන් දෙෂ්ඨ එහෙම නැත්නම් ජාරිමසෙන් දෙෂ්ඨ කියලා එනවා. ඔන්න ඔය හතර අනිවාර්යෙන් ක්‍රියාපදයක් රහිත වාක්‍යයක් අවසන් වෙද්දී අපි ලියන්න ඕන ජපන් භාෂාවේ. හරි. එතකොට මම මේ A සහ B කියලා මේ ඉංග්‍රීසි අකුරු දෙකක් දීලා තියෙන්නේ. අපි මේවට ආදේශ කරන්නේ නාමපද. හරිද? මේවට අපි නාමපද ආදේශ කරනවා. දැනට මම හැම එකටම A B කියලා දීලා තියෙන්නේ ඔයාලගේ පහසුවට. එතකොට ඔයාලට කැමති නම් දැන් කොලයක් අරගෙන පොතක් අරගෙන ඔයාලට ලියා ගන්න පුළුවන් මේ පොයින්ට් එකකින් එක. එතකොට මම දැන් ඉස්සෙල්ලම කතා කරන්නේ මෙන්න මේක ගැන. හරිද? එතකොට ඔයාලට පුළුවන් ඒවා B දෙස් කියලා මාතෘකාව විදිහට ලියා ගන්න. හරි. එහෙනම් මම දැන් කියලා දෙන්නම් මොකද්ද මේ ඒවා B දෙස් කියන්නේ කියලා. ඒවා B දෙස්. එතකොට මේකෙන් එන්නේ සාමාන්‍යයෙන් ක්‍රියාපදයකින් අවසන් වෙන්නේ නැති. ඒ කියන්නේ ක්‍රියාපදයක් රහිත වාක්‍යයක් කියන විදිහ තමයි අපි මේකෙන් ඉගෙන ගන්න. හරිද? එතකොට මෙන්න මේ වගේ වාක්‍යයක් හිතන්න ඉස්සෙල්ලා අපි සිංහලෙන් හිතමු ඉස්සෙල්ලා. හොඳද? ජපන් භාෂාවෙන් වාක්‍යයක් හදන්න කලින් අපි ඒක පොඩ්ඩක් සිංහලෙන් හිතලා ඉමු. ඊට පස්සේ අපි අවශ්‍ය විදිහට ඒක ජපන් භාෂාවෙන් හදමු. මෙන්න මේ වගේ වාක්‍යයක්. මම ගුරුවරයෙක් වෙමි. හරිද? කියන්නේ I am a teacher කියන වාක්‍යය. හරිද? දැන් මේ වාක්‍යය ගත්තොත් මම දැන් මේ වාක්‍ය ලියනවා මම ගුරුවරයෙක් වෙමි. දැන් බලන්න ඒ වාක්‍ය ක්‍රියාපදයක් රහිතව තමයි ඉවර වෙලා තියෙන්නේ නේද? ක්‍රියාපදයක් නැහැ. එහෙනම් අපි මේ විදිහට තමයි අවසන් කරන්නේ. එතකොට මේ වාක්‍යයේ මොකද්ද මේ වාක්‍යයේ ආකෘතිය තමයි ඒවා B දෙස්. හරිද? එතකොට A B කියන්නේ නාමපද දෙකක්. ඊට පස්සේ පළවෙනි නාමපදයක් සමග වානිපාතේ දානවා. දෙවෙනි නාමපදේ ලියනවා. ඊට පස්සේ අවශ්‍ය විදිහට දෙස් කියලා අවසන් කරනවා. හරිද? එතකොට මෙතන ඇත යන අර්ථයෙන් වර්තමාන කාලෙන් තියෙන නිසා තමයි දෙස් කියලා තියෙන්නේ. වෙමි කියලා තිබුණ නිසා. මෙතන හදිසියෙන් හරි නොවෙමි කියලා තිබ්බනම් එන්නේ දෙවාරිමසෙන් එහෙම නැත්නම් ජාරිමසෙන්. හරිද? ඒ විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද මේ වාක්‍ය ලියන්නේ කියලා. ඔන්න ඒවා B දෙස්. මේක තමයි මේකේ වාක්‍ය ආකෘතිය. එතකොට A සහ B කියන්නේ නාමපද. මම කලින් කිව්වා වගේ. එතකොට A කියන්නේ මෙන්න මේ පළවෙනි නාමපදයට. ඒ කියන්නේ පළවෙනි නාමපදය. එතකොට මම කියන්නේ කවුද? ජපන් භාෂාවෙන් මම කියනවා වතාෂි. නේද? මේ වතාෂි කියන කන්දිය මම ලියුවේ. ඔයාලට කන්දි හුරු නැත්තම් මේ විදිහට ඉරගෙන වලින් ලියන්න පුළුවන්. හරිද? වතාෂි. ඊට පස්සේ අපි දානවා කිව්ව මොකද්ද? වානිපාතය. අනිවාර්යෙන් වානිපාතය දාන්නම ඕන. ඇයි වානිපාතය දාන්නේ? අපි ජපන් භාෂා වාක්‍යයක මාත්‍රාව නිරූපණය කරන්න. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි යට ඉන්න නාමපදේ මත කර්තෘගෙන් පස්සේ අනිවාර්යෙන් වානිපාතේ දානවා. විශේෂ අවස්ථාවල හැර අනිත් සෑම අවස්ථාවලම අපි ජපන් භාෂා වාක්‍යයක වානිපාතේ යොදනවා. හරිද? හරි. ඔන්න වතෂිවා. එහෙනම් ඒවා කියන තැනට එක හදාගත්තා. ඊට පස්සේ B දෙස් මේක හදාගන්න තියෙනවා. ගුරුවරයෙක් වෙමි. ගුරුවරයාට කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ? අපි ගුරුවරයාට ජපන් භාෂාවෙන් කියනවා සෙන්සෙයි කියලා. නේද? සෙන්සෙයි. හරිද? එතකොට සෙන්සෙයි කියන නාමපදේ තමයි මෙතෙන්ට එන්න ඕන. හැබැයි මෙන්න මේ වාක්‍යයේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක හොඳට අහගන්න. ඒ තමයි අපි ජපන් භාෂාවෙන් ගුරුවරයාට කියන්නේ සෙන්සෙයි කියලා තමයි. හැබැයි මම ගුරුවරයෙක්. එහෙම නැත්නම් අපි ගුරුවරු. ඔන්න ඔය අර්ථ දෙකේදී අපි ගුරුවරයා කියන අර්ථයෙන් සෙන්සෙයි කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න. මම ගුරුවරයෙක්, අපි ගුරුවරයෙක්. කියන්නේ මම ගුරුවරයෙක්, අපි ගුරුවරු. හරිද? එතකොට ගුරුවරයා කියන වචනය මම සහ අපි කියන නාමපද එක්ක යොදා ගනිද්දී අපි සෙන්සෙයි කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනකොට අපි පාවිච්චි කරනවා කියෝෂි. හරිද? කියෝෂි. එතකොට කියෝෂි කියන්නේ ගුරුවරයා. මම සහ අපි කියන නාමපද දෙකත් එක්ක අපි කියෝෂි කියන වචනේ තමයි ගුරුවරයා කියන අර්ථයෙන් යොදාගන්නේ. අනිත් වෙලාවට අපිට සෙන්සෙයි කියලා දාන්න පුළුවන්. දැන් මෙතන මමනේ ඉන්නේ. මම ඉන්න නිසා තමයි මම කියෝෂි කියන වචනේ ගත්තේ මෙතෙන්ට. මෙතන හිතන්නකෝ යහළුවා ගුරුවරයෙක් කියලා තිබ්බනම්. එතකොට යහළුවා ගුරුවරයෙක් නම් අපිට සෙන්සෙයි කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද කියෝෂි කියන එක පාවිච්චි කරන්නේ මම සහ අපි එක්ක විතරයි ගුරුවරයා කියන අර්ථයෙන්. එහෙනම් මම මෙතෙන්ට යොදන්න ඕන මොකද්ද?
වතශිවා සෙන්සේද නැහැ. මම මෙතෙන්ට දාන්න ඕන වතශිවා කියෝෂි. හරිද? වතශිවා කියෝෂි. ඊට පස්සේ මට දෙස් කියලා දාන්න පුළුවන්. නේද? දෙස් කියලා දාන්න පුළුවන්. එතකොට මෙතන මේ නැත යන අර්ථයෙන් ආවනම් කියන්නේ මම ගුරුවරයෙක් නොවෙමි. එහෙනම් වතශිවා කියෝෂි දෙවාරිමසෙන්. එහෙම නැත්නම් ජාරිමසෙන්. දැන් අපේ යාළුවෝ බලනවා ඇති මොකද්ද මේ දෙවාරිමසෙන් ජාරිමසෙන් කියලා දෙකක් කියන්නේ කියලා. හරි. ඒක මෙන්න මෙහෙම අහගන්නකො. දේවා නැත්නම් ජා ආරිමසෙන්. හරි. ඔබේ කතාව තමයි මේ දෙකේම අර්ථය එකයි. හරිද? දේවාරිමසෙන් වුවත් ජාරිමසෙන් වුවත් එකම අර්ථය. ඔයාලට කැමති නම් ජාරිමසෙන් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. කැමති නම් දේවාරිමසෙන් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ. එතකොට දෙවා කියන කෑල්ල දැම්මොත් ආයෙත් ජා කියන කෑල්ල දාන්න බෑ. එතකොට දෙවා කියන එකෙන් පස්සේ අනිවාර්යෙන් ජා මේ අරිමසෙන් කියලා තමයි දාන්න ඕන. දෙවා කියන එක දාන්නේ නැත්නම් ජා කියන එක දාලා අරිමසෙන් දාන්න පුළුවන්. හරිද? නැතුව මේ දෙකම එකපාරේ දාන්න බෑ. හරිද? ඒක එහෙනම් මතක තියාගන්න අර්ථයේ වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මේ ජා කියන කොටස ස්පෝකන් ජපනීස් වල. ඒ කියන්නේ ජපන් භාෂා කතනයේදී නිතරම පාවිච්චි කරනවා අපිට දකින්න පුළුවන්. ඔයාලට කැමති නම් ලියද්දී මේ දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. දෙවාරිමසෙන් කියන්න පුළුවන්, ජාරිමසෙන් කියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න ඒවා බීදෙස් කියන ආකෘතියට අනුව අපි වාක්‍යයක් ලිව්වා. නේද? හරි. අපි තව වාක්‍යයක් බලමු. කොහොමද ලියන්නේ කියලා. බලන්න ඊළඟ වාක්‍යය ඔන්න මම ලියලා තියෙනවා මොකද්ද? ඇය වෛද්‍යවරියක් වේ. ඇය වෛද්‍යවරියක් වේ. හරි. එතකොට මේ වාක්‍යයක් දැන් මේක වගේම තමයි. මේ ආකෘතිය යටතේම තමයි මේ වාක්‍ය ටික යන්නේ. හරිද? අපි දැන් මේ වාක්‍ය ලියුවාගෙන මේ වාක්‍යය ලියලා බලමු. එතකොට කවුද මේකේ පළවෙනි නාමපදය? ඒ අකුර වෙනුවට ඉන්නේ ඇය. එහෙනම් ඇය කියන වචනේ අපි ලියමු. ඇය කියන වචනේ ජපන් භාෂාවෙන් කොහොමද? කනෝජෝ. මතක තියාගන්න. කනෝජෝ. කනෝජෝ කියන්නේ ඇය. ඊට පස්සේ වානිපාතේ දානවා. කනෝජෝ වා වෛද්‍යවරියක්. කොහොමද අපි වෛද්‍යවරයට? ඒ කියන්නේ ડોක්ටර්ට කොහොමද කියන්නේ ජපන් භාෂාවෙන්? ඉෂා. නේද? ඉෂා. එහෙනම් කනෝජෝ වා ඉෂා දෙස්. නේද? දෙස් කියන එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒක හලන්න බෑ. හරි. එහෙනම් ඔන්න ඇය වෛද්‍යවරියක් වේ. කනෝජෝ වා ඉෂා දෙස්. අපි තව වාක්‍යයක් බලමු. හරි. ඔන්න මම තව වාක්‍යයක් ලිව්වා. ඔහු නීතිඥයෙකු වේ. ඒ කියන්නේ ඔහු නීතිඥයෙක් කියන වාක්‍යය. He is a lawyer කියන එක ඉංග්‍රීසියෙන් කිව්වා. එතකොට මේකත් මේ විදිහටම තමයි අපිට ලියන්න තියෙන්නේ. එහෙනම් ඒවා බීදෙස් කියන එක මතක් කරගන්න. කොහොමද මෙතන මේ ඉන්නේ පළවෙනි නාමපදය. කට්ටු. එහෙනම් ඔහු කියනකොට අපි ජපන් භාෂාවෙන් ලියනවා කරේ කියලා. කරේ. ඊට පස්සේ යොදා ගන්නවා වානිපාතය. වා. ඊට පස්සේ B වෙනුවට ඉන්නේ නීතිඥයා. අපි නීතිඥයාට ජපන් භාෂාවෙන් කියනවා බෙන්ගොසි. බෙන්ගොසි. ඊට පස්සේ වේ කියනකොට දෙස් කියන එක දාන්න තියෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපි ඒවා B දෙස් කියන ආකෘතියට අනුව වාක්‍ය ලියන්නේ. හරි. එහෙනම් ඔන්න අපේ දෙවෙනි මාතෘකාවට යනවා. ලියාගන්න දෙවෙනි මාතෘකාව. ඒවා B දෙවාරිමසෙන් එහෙම නැත්නම් ජාරිමසෙන්. හොඳද? ඒතකොට මම කලිනුත් කිව්වා මේ දෙවාරිමසෙන් සහ ජාරිමසෙන් කියන්නේ දෙකම නැහැ. නොවේ කියන අදහස නේද? මම ගුරුවරයෙක් නොවෙමි. අනේ නොවෙමි. නොවේ. ඔන්න ඔය අදහස් තමයි මේ දෙවාරිමසෙන් එවත් ජාරිමසෙන් කියන එකෙන් එන්නේ. දෙකේම අර්ථය එකයි. කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එහෙනම් දැන් ඒවා B දෙස් කියන එකට අනුව අපි ආකෘතියට අනුව වාක්‍ය හදලා බලුවා. අපි එහෙනම් මේකත් ඒ විදිහටම හදමු. හරි ලේසි. දැන් බලන්න ඉස්සෙල්ලා තිබුණු ආකෘතියේදී මෙතන තිබ්බේ B වලින් පස්සේ දෙස්. දැන් මෙතෙන්ට දෙස් වෙනකොට අවිලා තියෙන්නේ දෙවාරිමසෙන් එහෙම නැත්නම් ජාරිමසෙන්. එහෙනම් ලොකු දෙයක් නෑ නේද? දෙස් වෙනකොට මේක ආදේශ කරන්න තියෙන්නේ. එහෙනම් මම වාක්‍යයක් ලියනවා. අපි බලමු කොහොමද ඒක ජපන් භාෂාවෙන් ලියන්නේ කියලා. හරි. ඔන්න මම ඉස්සෙල්ලා ලියලා තියෙනවා වාක්‍යයක් මොකද්ද? අම්මා බැංකු සේවිකාවක් නොවේ. අන්න ඉස්සෙල්ලා කිව්වේ වේ කියන අර්ථයෙන්, ඇත යන අර්ථයෙන් නේද? දැන් කියන්නේ නැත යන අර්ථයෙන්. අම්මා බැංකු සේවිකාවක් නොවේ. ඒතකොට අම්මා බැංකුවක වැඩ කරන කෙනෙක් නොවේ කියලා. එහෙම තමයි අපි දැන් වාක්‍ය ලියන්න හදන්නේ. මෙන්න තියෙනවා වාක්‍යයට දාලා ආකෘතිය. එහෙනම් අපි වාක්‍යයට දාලා ආකෘතිය දිහා බලලා මේ වාක්‍ය හදමු. හරි. එතකොට දැන් කලින් ආකෘතිය වගේම තමයි A සහ B කියන්නේ නාම පද දෙක. එතකොට මේ වාක්‍යය අපි ඉස්සෙල්ලම හොයාගමු කවුද A කවුද B කියලා. නේද? එතකොට A කවුද? A තමයි මුලින්ම ඉන්නේ. මෙන්න A.
මෙයා තමයි A අම්මා. ඊට පස්සේ B ඉන්නේ වානිපාතයට පස්සේ. එතකොට වානිපාතය කියන්නේ A කියන එක්කෙනාට පස්සේ වානිපාතය එනවා. හරිද? එහෙනම් අපි වාක්‍ය ලියමු බලන්න. A කියන්නේ අම්මා. අම්මට අපි කියනවා ඔක්කාසන්. හරිද? ඔක්කාසන්. ඔකාසන්. හහ කියලා කියන්නත් පුළුවන්. එතකොට දැන් ඔයාලා දන්නවද ඔකාසන් හහ? ඇයි වචන දෙකක් තියෙන්නේ අම්මා කියන වචනේට? ඒකට හේතුව අපි තමන්ගේ අම්මට කතා කරන්නේ, ඒ කියන්නේ තමන්ගේ අම්මා කියලා කියනවා නම් අප්පා පාවිච්චි කරන්නේ හහ කියන එක. හරිද? වෙනත් කෙනෙක්ගේ අම්මා නම් ඔකාසන්. ඔන්න ඔය වගේ වෙනසක් තමයි එතන තියෙන්නේ. ඒ වගේම තමයි අපි තමන්ගේ අම්මා ගැන වෙනත් කෙනෙක් සමග පවසද්දි සමහරලාට මේ ඔකාසන් කියන වචනේ මේ යොදා ගන්නවා. ඒ වචන දෙකේම අර්ථය අම්මා කියන එක. ඔයාලා කැමති නම් තෙන්ට හහ කියලා යොදා ගන්නත් පුළුවන්. ඔකාසන් කියලා ලියන්නත් පුළුවන්. හරිද? එහෙනම් ඔන්න ඔකාසන්. ඔන්න A කියන කෙනා හරි. ඊට පස්සේ අපි දානවා වානිපාතය. ඒක අනිවාර්යයි. නිපාත හලන්න බෑ. ඔකාසන් වා. අන්න B කියන කෙනා එනවා. B තමයි බැංකු සේවිකාව. ඊළඟ නාමපදය. එහෙනම් A කියන්නේ පළවෙනි නාමපදේ, B කියන්නේ දෙවෙනි නාමපදේ. ඔන්න අපි පළවෙනි නාමපදේ දැම්මා, වානිපාතය දැම්මා. ඊළඟට B ඉන්නවා දෙවෙනි නාමපදේ බැංකු සේවිකාව. බැංකු සේවිකාව නැත්නම් බැංකු සේවකයා. කොහොමද අපි ජපන් භාෂාවෙන් කියන්නේ? bank employee. අපි යාට කියනවා ගින්කෝ ඉන්. ගින්කෝ ඉන්. ඒ වචනය හැදෙන්නේ ගින්කෝ කියන්නේ බැංකුවට. හරිද? ගින්කෝ කියන්නේ බැංකුවට. ඉන් කියන්නේ සේවකයා. ඉන් කියන්නේ සේවකයා කියන අර්ථය. එතකොට බැංකුව සහ සේවකයා කියන වචන දෙක එකතු වෙලා ඔන්න ගින්කෝ ඉන්. බැංකු සේවකයා එහෙම නැත්නම් බැංකු සේවිකාව කියන වචනය හැදෙනවා. එහෙනම් ඒවා B දෙවාරි මසෙන් එහෙම නැත්නම් ජාරි මසෙන් කියන එකට අනුව ඔකාසන් A ඊට පස්සේ වානිපාතේ දැම්මා B ඉන්නවා ගින්කෝ ඉන් ඊට පස්සේ දෙවාරි මසෙන් හෝ ජාරි මසෙන් දාන්න පුළුවන් නොවේ කියන අර්ථයෙන්. මම වැඩියෙන් ආසයි මෙන්න මේ ජාරි මසෙන් කියන එකට. ඒක ලස්සනයි. ඒක නිසා මම ලියනවා ඒක. ජාරි මසෙන්. ජාරි මසෙන්. ඔය ජා කියන කොටස නිතරම ස්පෝකන් වලදී යොදා ගන්නවා. ඒක හරි ලස්සනයි. ඒ නිසා මම ජා කියලා ලියුවා. ඔයාලට කැමති නම් දෙවා කියන කොටස ලියන්නත් පුළුවන්. දෙවාරි මසෙන්. එහෙනම් අම්මා බැංකු සේවිකාවක් නොවේ. ඔකාසම්මා ගින්කෝයින් ජාරි මසෙන්. එහෙම නැත්නම් ඔකාසම්මා ගින්කෝයින් දෙවා අරිමසෙන්. ඔන්න දීලා දිනවා තව වාක්‍යයක්. මොකක්ද තියෙන්නේ? අයියා විශ්වවිද්‍යාල සිසුවෙක් නොවේ. අයියා විශ්වවිද්‍යාල සිසුවෙක් නොවේ. මේ වගේම තමයි. එහෙනම් දැන් ඔබ මේක ලියුවා වගේම මේකත් ලියමු බලන්න. එතකොට මේ වාක්‍යයේ A කියන්නේ අයියා. හරිද? ඊට පස්සේ වානිපාතේ දාමු. එහෙනම් අයියාට කියනවා අපි ඔනීසන්. ඔනීසන්. මෙතෙන්දි දැන් අර අම්මට ඔකාසන් සහ හහ කියලා වචන දෙකක් ආවා. මතකද? ඒ වගේම තමයි අයියටත් ඔනීසන් වගේම අනි කියලාත් කියනවා. ඒකත් තමන්ගේ අයියා නම් අපි අනි කියලා කියනවා. වෙනත් කෙනෙක්ගේ අයියා කෙනෙක් නම් ඔනීසන් කියනවා. ඒ වගේම තමන්ගේ අයියා ගැන වෙනත් කෙනෙක් කතා කරද්දිත් අපි ඔනීසන් කියන එක පාවිච්චි කරනවා. හරිද? ඊට අමතරව ඔයාලා මේ අර ජපනිස් ඇනිමේ හැම බලනවා නම් අහුවෙන්න පුළුවන් අනිකි කියලා වචනයක්. අනිකි. එතෙන්දිත් අයියා කියන අර්ථයමයි. ඊට පස්සේ සමහර තැන්වල මෙන්න මේ ඔනීසන් වෙනුවට ඔනීචන් කියලා පාවිච්චි වෙනවා. ඒක නිකන් අර ගොඩක් සමීප හරිම මේ සෙනෙහසකින් පාවිච්චි කරන වචනයක් වගේ. ඔනීසන් වෙනුවට චන් කියලා පාවිච්චි කරනවා. ඔනීසන් නෙමෙයි ඔනීචන්. හරිද? අපි මෙතන ඔනීසන් කියලා ලියමු. එහෙනම් ඔන්න ඔනීසන් ඊට පස්සේ වානිපාතේ දානවා. වා විශ්වවිද්‍යාල සිසුවෙක් නොවේ. B කියන්නේ විශ්වවිද්‍යාල සිසුවා කියන නාමපදය. විශ්වවිද්‍යාල සිසුවා. කොහොමද අපි විශ්වවිද්‍යාල සිසුවට කියන්නේ ජපන් භාෂාවෙන්? දයිගක්සේ දෙස්. මොකද්ද? දයිගක්සේ දෙස්. දයිගක්සේ. දැන් මම මේක දයිගක්සේ කියලා තමයි කියවන්නේ. හැබැයි අපි ලියන්නේ දයිගකුසේ. දයිගකුසේ. හැබැයි ඒක අපිට ප්‍රොනවුන්ස් වෙන්නේ දයිගක්සේ. හරිද? එතකොට කූ අකුර චුට්ටක් විතර ගිලෙනවා වගේ. ගකුසේ නෙමෙයි ගක්සේ. ගක්සේ. ඒක ඔයාලට කතා කරද්දී තව පුරුදු වෙනවා. දයිගක්සේ. එතකොට මේ වචනේ හැදුනේ කොහොමද? දයිගක් කියන්නේ විශ්වවිද්‍යාලය. එහෙනම් දයිගක්සේ කියන්නේ විශ්වවිද්‍යාල සිසුවා. එහෙනම් ඔනීසම්මා දයිගක්සේ. ඔන්න ඒවා B. එතෙන්ට එනකන් හරි.
අන්තිමට දෙවාරි මසෙන් හෝ ජාරි මසෙන්. මම මෙතන දානවා දෙවාරි මසෙන් කියලා. දෙවා මම මෙතන ලියනවා ඊටු ටික ආරි මසෙන්. මේ දෙවාරි මසෙන්. ඒ වගේම ජාරි මසෙන් කියන්නේ එකම වචනයක්. හරිද? ඒ කියන්නේ දැන් දෙවා කියන වචනය. ඒ කියන්නේ දෙවා කියන කෑල්ල වෙනමයි, ආරි මසෙන් කියන කෑල්ල වෙනමයි. එහෙම ලියන්න බෑ. මම මේ ලිව්වේ මේ පැත්තේ ලිව්වොත් මට ඉඩමදි වෙයි කියලා හිතන නිසා. නැත්තම් මෙන්න මේ විදිහට දෙවාරි මසෙන් කියන්නේ එක වචනයක්. ජාරි මසෙන් කියන්නේ එක වචනයක්. මේව කෑලි වෙන් කරන්න බෑ. හරිද? එහෙනම් අයියා විශ්වවිද්‍යාල සිසුවෙක් නොවේ. කොහමද? ඔනීසන්වා දෛගක්සේ දෙවාරි මසෙන්. ඔන්න ඒවා බී දෙවාරි මසෙන්. එහෙම නැත්නම් ඒවා බී ජාරි මසෙන් කියන එකට අදාළව අපි මේ වාක්‍යය ලියුවා. අපි තව එක වාක්‍යයක් බලමු. හරි. ඔන්න මම තව වාක්‍යයක් ලිව්වා. බලන්න. අක්කා දන්ත වෛද්‍යවරියක් නොවේ. හරිද? දැන් මේ නාමපදේ දැක්ක කියලා බයන්න එපා. මම කියලා දෙන්නම් දන්ත වෛද්‍යවරියට කොහොමද කියන්නේ කියලා. කියන්නේ ඩෙන්ටල් ඩොක්ටර්. හරි. ඔන්න ඒවා බී දෙවාරි මසෙන්. එහෙම නැත්නම් ඒවා බී ජාරි මසෙන් කියන ආකෘතියට අනුව අපි මේ වාක්‍යය ලියමු. එතකොට මේකේ ඒ කවුද? අක්කා. දැන් අපිට ඒක පුරුදුයි. පළවෙනි නාමපදේ තමයි ඒ. එහෙනම් අක්කා කියන එක අපි ඉස්සෙල්ලා ලියමු. අක්කට ජපන් භාෂාවෙන් කොහොමද කියන්නේ? ඔනේසන් කියලා කියනවා. එහෙම නැත්නම් අනේ කියලා කියනවා. නේද? එතකොට අනේ කියන්නේ තමන්ගේ අක්කට. ඔනේසන් කියන්නේ වෙනත් කෙනෙක්ගේ අක්කට. එහෙම නැත්නම් තමන්ගේ අක්ක ගැන වෙනත් කෙනෙක් එක්ක කතා කරද්දිත් අපි ඔනේසන් කියන එක යොදා ගන්නවා. මම මෙතන ලියනවා ඔනේසන්. ඔනේසන් ඊට පස්සේ වානිපා. ඔනේසන් වා දන්ත වෛද්‍යවරියක් නොවේ. අපි දන්ත වෛද්‍යවරිය ජපන් භාෂාවෙන් කියනවා හයිෂා. හයිෂා. මේ ජපන් භාෂාවේ සමහර වචන හරි ලස්සනට හැදිලා තියෙනවා. හරිද? දැන් මේ වචනේත් හැදිච්ච හැටි මම කියන්නද? දැන් අපි වෛද්‍යවරයාට කියනෝනේ ඉෂා කියලා නේද? ડોක්ටර් කියන්නේ ඉෂා කියලා. එතකොට දතට කියනවා අපි අපේ දතට කියනවා හා කියලා. හා. දතට කියන්නේ හා. එතකොට දත කියන වචනයයි වෛද්‍යවරයා කියන වචනය එකතු වෙලා හයිෂා කියන වචනය හැදෙනවා. බලන්න දන්ත වෛද්‍යවරිය නැත්නම් දන්ත වෛද්‍යවරයා කියන එක අන්න ඒ විදිහට හැදුනේ. දතට කියන්නේ හා වෛද්‍යවරයාට කියන්නේ ඉෂා. අන්න හයිෂා කියලා වචනය හැදුනා දන්ත වෛද්‍යවරයා. එහෙනම් අක්කා දන්ත වෛද්‍යවරියක් නොවේ. ඔනේ සංවා හයිෂා. ඔන්න ඒවා බී කියන තැනට නිකන් හැදුවා. ඊට පස්සේ අපි දෙවාරි මසෙන් හෝ ජාරි මසෙන් දාන්න තියෙන්නේ මෙතන නොවේ කියලා තියෙන නිසා. මම ලියනවා ජා ආරි මසෙන්. ජා ආරි මසෙන්. ජා ආරි මසෙන්. මෙතන මම මේම කෙලින්ම මට ලියන්න අමාරු නිසා මම මේ ආරි මසෙන් කියන එක පහළට ගත්තේ. ඔයාලා එහෙම කරන්න එපා. ජා කියන එක මෙතෙන්ටම ගන්න. හොඳද? මෙන්න මේ විදිහටම එකම වචන විදිහට ලියන්න ඕනේ. ඒවා කඩන්න බෑ. හරි. ඔන්න දැන් අපි ඉගෙන ගත්ත මාතෘකා දෙකක් නේද? එකක් තමයි ඒවා බී දෙස්. ඊට පස්සේ ඒකෙම නැත යන අර්ථය. ඒ කියන්නේ ඒවා බී දෙවාරි මසෙන්. එහෙම නැත්නම් ඒවා බී ජාරි මසෙන්. දැන් අපි ඉගෙන ගන්නවා ඒවා බී දෙස්කා. මොකද මේ දෙස්කා කියන්නේ? දෙස්කා කියන්නේ මේක අපි යොදාගන්නේ ප්‍රශ්නයක් ගොඩනගන්න. හරිද? දැන් අපි මෙච්චරලා හදපු වාක්‍ය ප්‍රශ්න විදියට නෙවෙයි ලියුවේ. මම ගුරුවරයෙක් වෙමි. ඇය වෛද්‍යවරියක් නොවේ. අයියා දන්ත වෛද්‍යවරයෙක් වේ. ඔන්න ඔය වගේ වාක්‍යයක් අපි ලියුවේ. දැන් අපි ලියන්න හදන්නේ ප්‍රශ්න. කොහොමද ප්‍රශ්නයක් ගොඩනගන්නේ කියලා අපි බලමු. එතකොට එතෙන්දී අර දැන් කලින් පාවිච්චි කරපු දෙස් ඊටසේ දෙවාරි මසෙන් නැත්නම් ජාරි මසෙන් ඕව වෙනුවට අර වාක්‍ය ලියපු විදියටම ලියලා මෙන්න මේ දෙස්කා කියන එක අන්තිමට දාන්න තියෙනවා. එතකොට ප්‍රශ්නයක් හැදෙනවා. අපි මේක වාක්‍යයක් ලියලම බලමු. එතකොට ඔයාලට තේරෙනවා තමයි. හරි. ඔන්න වාක්‍යය ලියලා තියෙනවා. යහළුවා සමාගම් සේවකයෙක්ද? යහළුවා සමාගම් සේවකයෙක්ද? හරි. ඔන්න මේක තමයි වාක්‍යවල ආකෘතිය. අපි එහෙනම් ආකෘතියට අනුව හොයලා බලමු AB කොතනද ඉන්නේ? නිපාත දාන්න ඕන කොතනද තියෙන්නේ? මතක තියාගන්නට කලින් විදියම තමයි. හරි ලේසි මේක. ඒ කියන්නේ වාක්‍යයේ මුලම ඉන්න කෙනා. එහෙනම් මෙතන වාක්‍යයේ මුලම ඉන්නවා යහළුවා. නම් අපි මෙයාව ඒ විදියට මතක තියාගන්න. ඊට පස්සේ වානිපාතය ඊට පස්සේ B. B කියන්නේ දෙවෙනි නාමපදය. දෙවෙනි නාමපදයේ සමාගම් සේවකයා. එයා B. ඊට පස්සේ එයාගෙන් පස්සේ තමයි වාක්‍ය අවසන් කරන්නේ දෙස්ක කියලා දාලා. හරිද? මොකද මේක ප්‍රශ්නයක් අහන්නේ. ප්‍රශ්නයක් අහනවා නම් අපි දෙස්ක කියලා තමයි යොදාගන්නේ. එතකොට
ප්‍රශ්න අහනකොටත් හොඳට මතක තියාගන්න ජපන් භාෂාවේදී ක්‍රියාපදයක් නැතුව ලියද්දි තමයි අපි දෙස්කා කියන එක පාවිච්චි කරන්නේ. ක්‍රියාපදයක් සහිත වාක්‍යයක ප්‍රශ්න හදද්දී ඒක අපි ක්‍රියාපදයක් එක්ක තමයි හදන්නේ. ඒක අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේ වාක්‍ය ලියලා බලමු. කොහොමද මේක හැදෙන්නේ කියලා. බලන්න. ඒවා බී දෙස්කා. එහෙනම් ඒ කියන්නේ කවුද? යහළුවා. යහළුවට ජපන් භාෂාවෙන් කියනවා තොමෝදාචි. හරිද? තොමෝදාචි. තොමෝදාචි කියලා කියනවා. එහෙම නැත්නම් යූජින් කියලා කියනවා. ඔන්න ඔයාලට අමතර වචන මම දෙනවා. යූජින්. යූජින් කියන්නේ යහළුවට. කැමති අය ලියා ගන්න පුළුවන් අමතර වචන. තොමෝදාචි කියලා කියනවා. යූජින් කියලා කියනවා. දැන් මතක් වුණ නිසා කියන්න. ඔයාලට අත්‍යවශ්‍ය වෙයි. කොහොමද අපි හොඳම යාළුවට කියන්නේ? ඊය නම්බේ යාළුවා. සින්යු. කැමති අය ලියා ගන්න මේ වචන. සින්යු. හොඳම යාළුවට කියන්නේ සින්යු. එහෙනම් යහළුවට තොමදාචි කියනවා, යූජින් කියනවා, ඊට පස්සේ හොඳම යාළුවට සින්යු කියලා කියනවා. හරිද? එතකොට යහළුවා තොමදාචි. ඊට පස්සේ වානිපාතේ දාන්න. හරි වානිපාතේ. ඔන්න B කියන කෙනා එනවා සමාගම් සේවකයා. අපි ජපන් භාෂාවෙන් සමාගම් සේවකයා කියන්නේ කම්පැනි එම්ප්ලොයිට කියනවා කයිෂයින්. හරිද? කයිෂයින්. කයිෂයින් කියනවා සමාගම් සේවකයාට. දැන් ලියවෙන්නේ නැහැ පුතා. කයිෂයින් සමාගම් සේවකයා. එතකොට මේක හැදෙන්නේ කයිෂ කියන්නේ සමාගමට. ජපන් භාෂාවෙන් සමාගමට කියන්නේ කයිෂ කියලා. ඊට පස්සේ ඉන් කියන්නේ සේවකයා. අන්න සමාගම් සේවකේ කයිෂයින්. කයිෂයින්. ඔන්න B කියන තැනට එනකන් අපි ලිව්වා. අන්තිමට දෙස්කා කියලා දානවා. මොකද මෙතන අහලා තියෙන ප්‍රශ්නයක්. දෙස්කා. දෙස්කා. එහෙනම් යහළුවා සමාගම් සේවකයෙක්ද? තොමදාචිවා කයිෂයින් දෙස්කා. තොමදාචිවා කයිෂයින් දෙස්කා. කැමති කෙනෙක්ට තොමදාචි වෙනුවට යූජින් කියලා දාලා යූජින්වා කයිෂයින් දෙස්කා එහෙම ලියන්නත් පුළුවන්. හරිද? අපි තව වාක්‍ය දෙකක් ලියලා බලමු. ඔන්න මම තව වාක්‍යයක් ලිව්වා. අර පුද්ගලයා නළුවෙක්ද? අර පුද්ගලයා නළුවෙක්ද? එතන ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. හරි. අපි බලමු ඒවා B දෙස්කා. ඕකනේ අපේ වාක්‍යයේ ආකෘතිය. එතකොට ඒ කවුද? ඒ කියන්නේ අර පුද්ගලයා. පළවෙනි නාමපදය. මෙයා A. ඊට පස්සේ වානිපාතය B කියන්නේ දෙවෙනි නාමය. මේ දෙවෙනි නාමපදය. කවුද දෙවෙනි නාමපදේ නළුවා? B. ඊට පස්සේ දෙස්කා කියලා වාක්‍ය අවසන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් විදියට. එහෙනම් අපි මේකත් ලියමු. අර පුද්ගලයා අනෝහිතෝ. අනෝහිතෝ. හිතෝ කියද්දි මෙන්න මේ kanji එන්නේ නේද? හිතෝ. ඔන්න මම හිතගෙන වදිනොත් ඒක ලිව්වා kanji අමතක ආයෙත්. අනෝහිතෝ අර පුද්ගලයා. ඊට පස්සේ අපි වානිපාතය යොදනවා. වා නළුවෙක්ද? අපි නළුවට කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ? ඇක්ටර්. නළුවට එහෙම නැත්නම් ඇක්ටර්ට අපි ජපන් භාෂාවෙන් කියනවා හයියු. හයියු. ඔන්න අපි ව්‍යාකරණ ඉගෙන ගන්න ගමන් අලුත් වචනත් ඉගෙන ගන්නවා නේද? දැන් අපි ඉගෙන ගත්ත යහළුවට කියන වචන ඉගෙන ගත්තා තව නේද? යූජින් කියන. ඊට පස්සේ හොඳම යහළුවට කියනවා සින්යු කියලා. දැන් මෙතෙන්දි නළුවට කියනවා හයියු කියලා. ඊට පස්සේ කලින් ඉගෙන ගත්තා කවුද? දන්ත වෛද්‍යවරයාට කියනවා හයිෂා කියලා නේද? ඔය විදිහට අපිට අර ව්‍යාකරණ වලට අදාළව වාක්‍ය ලියද්දී ඔයාලට අලුත් වචනත් එකතු වෙනවා. ඒක නිසා ඔයාලා ගෙදරදී වාක්‍ය ලියද්දී නේද? මේ ව්‍යාකරණ යොදාගෙන වාක්‍ය ලියද්දී අලුත් වචන මේ හොය ලියන්න. හැමදාම එක වචනේ දානවට වඩා අලුත් වචන හොය වාක්‍ය ලියද්දී අපේ ග්‍රැමර් එකත් හරියනවා. අපිට අලුත් වචනත් එකතු වෙනවා. හොඳද? එහෙනම් ඔන්න අපි යමු වාක්‍යයට. අනෝහිතෝවා හයියු. ඔන්න ඒවා B කියන තැනට නිකන් හරි. ඊට පස්සේ දෙස්කා කියලා දාන්න තියෙන්නේ. මොකද නළුවෙක්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙන්නේ නේද? එහෙනම් දෙස්කා. අනෝහිතෝවා හයියු දෙස්කා. අර පුද්ගලයා නළුවෙක්ද? හරි. ඔන්න මේකට දාලා අවසාන වාක්‍යයත් අපි ලියලා බලමු. ඔන්න මම මෙතන දීලා දිනවා ටිකක් විතර වෙනස් වාක්‍යයක්. දැන් මෙතර වෙලා අපි ලිව්වේ අර ප්‍රාණවාචී ජීවීන්. ඒ කියන්නේ පණ තියන අයගේ නම් යොදාගෙන එහෙම නැත්නම් එක එක සමාගම් සේවකයෝ, ඊටසේ ડોක්ටර්ස්ලා, ඩෙන්ටල් ડોක්ටර්ස්ලා ඔය විදිහට තමයි අපි නාමපදය යොදාගත්තේ. මෙන්න මේ වගේ වාක්‍යයක් අපිට මේකෙන් ලියන්න පුළුවන්. බලන්න. මේ ට්‍රවුසර් එක මිල අධිකයිද? එතකොට මේ ට්‍රවුසර් එක. එතකොට ට්‍රවුසර් එක කියන්නේ නාමපදයක් නේද? මේ ට්‍රවුසර් එක මිල අධිකයිද? හරිද? එතකොට අපි මේ වාක්‍යය ලියමුද?
නම් මේ ට්‍රවුසර් එක තමයි ඉස්සෙල්ල වෙන්නේ. මේ ට්‍රවුසර් යන්නේ කොනෝ සුබොන් සුබොන් කතකන. හරිද? මේ කතකන වචනය. සුබොන් කියන්නේ ට්‍රවුසර් එකට දිග කලිසමට. කොනෝ සුබොන්. එතකොට මං හිතනවා ඔයාලා තාම මෙන්න මේ කොනෝ කියන වචනය ගැන ඉගෙනගෙන නැතුව ඇති කියලා. මං ඉස්සරහට වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා ඒව සම්බන්ධයෙන්. දැනට මේ වාක්‍ය මේ මතක තියාගන්න. ඒක ගැන වැඩි හිතන්න එපා. ඉස්සරහට ඔබ ඉගෙන ගමු. කොනෝ සුබොන් වා සාමාන්‍ය පරිදි වානිපාතය මිලාදිකයිද යන්නේ එක්ස්පෙන්සිව්. මෙතෙන් අපි යොදාගන්නේ ඊ විශේෂණයක්. අපිට ජපන් භාෂාවේ නාමපද, ක්‍රියාපද, ඒ වගේම විශේෂණ පදක් තියෙනවා. විශේෂණ පද වර්ග දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි ඊ විශේෂණ, අනිත් එක තමයි නාම විශේෂණ. දැන් මෙතන මිලාදිකයි කියන්නේ ඊ විශේෂණයක්. මිලාදික එක්ස්පෙන්සිව් කියන එකට අපි ජපන් භාෂාවෙන් කියනවා තකයි කියලා. තකයි. හරිද? තකයි. මේ තකයි කියන එක තව අර්ථයකින් යොදා ගන්නවා. ඒ තමයි උසයි කියන අර්ථයෙන්. බිල්ඩිමක් වෙන්න පුළුවන්, බිල්ඩින් එකක් වෙන්න පුළුවන්, ගහක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් උසයි කියද්දිත් අපි තකයි කියන එක යොදා ගන්නවා. මිලාදිකයි කියද්දිත් තකයි කියන එක යොදා ගන්නවා. හරිනේ. ඔන්න කොන සුබොන් වා තකයි. ඊට පස්සේ මෙතන කියන්නේ දෙස්කා කියන. ප්‍රශ්නයක් අහපු නිසා දෙස්කා. හරි. ඔන්න ඔය විදිහට තමයි ඒවා බී දෙස්කා කියන ආකෘතියට අනුව අපි වාක්‍ය ලියන්නේ. හරි. ඔන්න අපි දැන් ඉගෙන ගත්ත මේ කොහොමද ප්‍රශ්නයක් ගොඩනගන්නේ කියලා නේද? ජපන් භාෂාවේ වාක්‍යයක් ලියක ප්‍රශ්නයක් විතර ගොඩනගන්නේ කොහොමද කියලා. දැන් ප්‍රශ්න ගොඩනගුවා වගේම ඕකට උත්තර දෙන්නත් එපා අපි නේද? එතකොට අපි ප්‍රශ්න ගොඩනගුවා මොන වගේ ප්‍රශ්නද? ඔන්න එකක් මම මතක් කරනවා. අයියා දන්ත වෛද්‍යවරයෙක්ද? අර පුද්ගලයා නළුවෙක්ද? ඔහු කාරුණික පුද්ගලයෙක්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න නේද අපි ගොඩනගුවේ. එතකොට ඔය වගේ ප්‍රශ්න ගොඩනගුවම අපි කොහොමද ඔය වගේ ඒවට පිළිතුරු දෙන්නේ කියලා දැන් බලමු. ඊට කලින් මෙන්න මේ වචන දෙක බලන්න. හයි ඊයේ. සමහර අය දන්නවත් ඇති නේද? හයි කියන්නේ ජපන් භාෂාවෙන් ඔව් කියන එක, ඊයේ කියන්නේ නැහැ කියන එක. මේ දෙකත් මේ දැන් අපි මේ හයි කියන එක ඔව් කියලා ඉගෙන ගන්නවා. ඊයේ කියන එක නැහැ කියලා ඉගෙන ගන්නවා. මේකට දාලා තව වචන දෙකක් තියෙනවා. මම මේ දෙකත් දැන් නිකන් කියන්නම්කෝ. හරිද? මේක අපි ලියන්න ගන්නෙ නැහැ. ස්පෝකන් ජැපනීස් වල තමයි යොදාගන්නේ. කියන එක දාගන්නවා ඔව් කියන අර්ථයෙන්. ඊට පස්සේ කියන එක මේක දාගන්නවා නැහැ කියන අර්ථයෙන්. ඒවා අමතර දැනුමට ඒක අපි මෙතෙන්දි පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඔයාලට N4 වගේ ලෙවල් වලදී ඕව දකින්න පුළුවන් වෙයි පොත්වලදී එහෙම. N5 ලෙවල් එකේ එහෙම නෑ ඒවා. හරිද? හරි. අපි අංක වයි ග්‍රැමරයකට ඔන්න කතාව වෙන පැත්තකට ගියා. අපි දැන් කලින් හදපු විදිහේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන විදිය තමයි දැන් බලන්න යන්නේ. මම මෙතන වාක්‍යයක් ලියනවා. මේ බලන්න. මෙතන ප්‍රශ්නයක් අහලා දිනවා. ඔහු සමාගම් සේවකයෙක්ද? අපි කොහොමද මේ වාක්‍ය ලියන්නේ? දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ ඒක. කරේවා කයිෂයින් දෙස්කා. කරේවා කයිෂයින් දෙස්කා. ඒ විදිහට තමයි අපි මේ වාක්‍ය ලියන්නේ. ඔය වගේ ප්‍රශ්නයක් කියවුම ඔන්න කවුරු හරි මේ මගෙන් අහනවා යම්කිසි පුද්ගලයෙක්ව පෙන්නලා ඔහු සමාගම් සේවකයෙක්ද? මෙන්න මම දෙන උත්තරේ. හරිද? එයා සමාගම් සේවකයෙක් නෙවෙයි කියලා දැන් මම එයාට කියන්න හදන්නේ. කොහමද උත්තරය දෙන්නේ? නැහැ. සමාගම් සේවකයෙක් නෙවෙයි. සමාගම් සේවකයෙක් නොවේ කියලා මම උත්තර දෙනවා. කොහොමද එතකොට මේක අපි ජපන් භාෂාවෙන් ලියන්නේ? එතකොට නැහැ කියනකොට අපි ලියනවා ඊයේ. සමාගම් සේවකයෙක් නොවේ. සමාගම් සේවකයට අපි කියනවා කයිෂයින් නේද? කයිෂයින්. එතකොට නොවේ කියද්දි අපි දන්නවා ලියාගන්නේ මොකද්ද අපි? දෙවාරිමසෙන් එහෙම නැත්නම් ජාරිමසෙන්. දෙවාරිමසෙන් එහෙම නැත්නම් ජාරිමසෙන්. එහෙනම් ඔහු සමාගම් සේවකයෙක්ද? කරේවා කයිෂයින් දෙස්කා? නැහැ. සමාගම් සේවකයෙක් නොවේ. ඊයේ කයිෂයින් දෙවා හරිමසෙන්. ඔන්න ඔය විදිහට තමයි අපි උත්තර දෙන්නේ. තව විදිහකට උත්තර දෙන්න පුළුවන්. හරිද? තව විදි තියෙනවා උත්තර දෙන්න. දැන් මෙතෙන්දී ඔහු සමාගම් සේවකයෙක්ද කියලා කොහොම මේ මගේ උත්තරේ උනේ නැහැ. සමාගම් සේවකයෙක් නොවේ කියලා. තව විදිහකට අපිට උත්තර දෙන්න පුළුවන් නේද? කොහොමද? අපිට කියන්න පුළුවන් ඔව් සමාගම් සේවකයෙක් වේ කියලා. කොහොමද? ඔව් සමාගම් සේවකයෙක් වේ. මෙහෙමත් උත්තර දෙන්න පුළුවන් නේද? නැත අනාර්ථයෙන් වගේ නැත අනාර්ථයෙන් උත්තර දෙන්න පුළුවන්. ඔව් සමාගම් සේවකයෙක් වේ. නේ?
ඔහු සමාගම් සේවකයෙක්ද? ඔව් yes සමාගම් සේවකයෙක් වේ. එතකොට මේක ලියන්නේ කොහොමද? එහෙනම් ඔව් කියනකොට අපි යොදා ගන්නවා hi කමාවක් සමාගම් සේවකයෙක් වේ. සමාගම් සේවකයෙක් කියනවා කයිෂායින්. එතකොට වේ කියන තියෙන නිසා දෙස් කියලා අවසන් කරනවා. නේද? ඔහු සමාගම් සේවකයෙක්ද? කරේවා කයිෂායින් දෙස්කා? ඔව් සමාගම් සේවකයෙක් වේ. hi කයිෂායින් දෙස්. ඔන්න ඔය විදිහට අපිට පිළිතුරු දෙන්න පුළුවන්. තව විදියක් තියෙනවා පිළිතුරු දෙන්න පුළුවන්. දැන් මේ අහපු ප්‍රශ්නෙට ඔව් කියලා පිළිතුරු දුන්නා, නැහැ කියලා පිළිතුරු දුන්නා. තව විදියකට පිළිතුරු දෙන්න පුළුවන්. ඒ තමයි ඔහු සමාගම් සේවකයෙක්ද කියලා මගෙන් අහන කවුරු හරි. මම කියනවා නැහැ බැංකු සේවකයෙක් වේ. කියන්නේ බැංකු සේවකයෙක් කියලා මම කියනවා. මගෙන් ප්‍රශ්නය අහනවා ඔහු සමාගම් සේවකයෙක්ද? මම කියනවා නැහැ බැංකු සේවකයෙක් වේ. කොහොමද එතකොට අපි කියන්නේ නැහැ කියනකොට ඊයේ බැංකු සේවකයෙක් වේ. බැංකු සේවකයෙක් කියනවා ගින්කෝයින් වේ නම් this ගින්කෝයින් this. ඔහු සමාගම් සේවකයෙක්ද? කරිවා කයිෂායින් දෙස්කා? නැහැ බැංකු සේවකයෙක් වේ. ඊයේ ගින්කෝයින් this. හරිද? මේවා තව දිග්ගස්වල ඔයාලට වාක්‍ය ලියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට දැන් මේ ප්‍රශ්නෙම ගමුකෝ. ඔහු සමාගම් සේවකයෙක්ද කියලා කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් අහනවා. මම කියනවා නැහැ සමාගම් සේවකයෙක් නෙවෙයි. ඔහු බැංකු සේවකයෙක්. එතකොට අපි ඉගෙනගත්තු දේවල්ම එකම වාක්‍යයකට දාලා දිගට ලියන්න පුළුවන්. හරිද? එතකොට අහන ප්‍රශ්න වලට ඔව් කියලා උත්තරේ දෙන්න පුළුවන් නේද? ඔව් සමාගම් සේවකයෙක්. නැහැ සමාගම් සේවකයෙක් නෙවෙයි. නැහැ සමාගම් සේවකයෙක් නෙවෙයි. එයා බැංකු සේවකයෙක්. ඔය විදිහට ඕන විදිහකට අපිට උත්තර දෙන්න පුළුවන්. එතකොට මේ වාක්‍යයේ ආකෘතිය මොකක්ද? ඔව් කිව්වොත් hi කියන එක යොදා ගන්නවා. නැහැ කිව්වොත් ඊයේ කියන එක යොදා ගන්නවා. ඊට පස්සේ මොකද්ද මේ n තියෙන්නේ? n කියන්නේ noun. නාමපද. කැමති නාමපදයක් එක්ක ඇත යන අර්ථයෙන් නම් දෙස් දාන්න පුළුවන්. නැත යන අර්ථයෙන් නම් දෙවාරිම වශයෙන් හරි ජාරිම වශයෙන් හරි දාන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ජපන් භාෂාවෙන් ක්‍රියාපදයක් රහිත වාක්‍යවල ප්‍රශ්නයක් ඇහුවම අපි උත්තර දෙන්නේ. හරි, ඔන්න මම යනවා ඊළඟ මාතෘකාවට. ඊළඟ පොයින්ට් එකට. ඒමෝ බී දෙස්. මෙන්න මේ මෝ කියන නිපාතය සමහර අය දන්නවත් ඇති. මොකද මේ මෝ නිපාතයෙන් කියවන අර්ථය සිංහලෙන් කිව්වොත් උත් නැත්නම් ද කියන අර්ථය. උදාහරණයක් විදියට මෙන්න මෙහෙම. අම්මාත් මමත් සුපර් මාකට් එකට ගියා. නංගීද මල්ලීද සෙල්ලම් කරමින් සිටියා. යහළුවාද මමද ෆිල්ම් එකක් බලන්න ගියා. ඔන්න ඔය උත් ද ඔන්න ඔය අර්ථය තමයි මෝනිපාතයෙන් එන්නේ. හරිද? එතකොට ඒකත් අර වානිපාතය වගේම ගොඩක් වැදගත් වෙන නිපාතයක්. අන්න බලන්න ඒමෝ බී දෙස්. දැන් මෙච්චරලා අපි ඉගෙන ගත්ත ඒවා බී දෙස්, ඒවා බී දෙවා අරිමසෙන්, ඒවා බී දෙස්කා කියලා. දැන් අපිට වානිපාතය නෑ මෙතෙන්දී. ඒ වෙනුවට වෙලා තියෙන්නේ මෝනිපාතය. උත් නැත්නම් ද කියන අර්ථය. හරිද? එහෙනම් අපි මේකේ වාක්‍ය ලියලා බලමු කොහොමද වාක්‍ය මේකෙන් ලියවෙන්නේ කියලා. හරි. බලන්න ඔහුද වෛද්‍යවරයෙක් වේ. වාක්‍යය ලියලා තියෙනවා. හිතන්නකො මෙන්න මෙහෙම. ඔන්න මම යාළුවෙක් එක්ක කතා කර ඉන්නවා. යාළුවා කියනවා මම වෛද්‍යවරයෙක්. හරිද? යාළුවා කියනවා මම වෛද්‍යවරයෙක්. එතකොට මම කියනවා යාළුවට මමත් වෛද්‍යවරයෙක්. නැත්නම් මමද වෛද්‍යවරයෙක්. අන්න ඒ වගේ බලන්න ඔහුද වෛද්‍යවරයෙක් වේ. මෙන්න මේ ද කියන අර්ථය නැත්නම් උත් කියන එක මෝනිපාතයෙන් එනවා නේද? එහෙනම් ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ මේ පළවෙනිට ඉන්න මෙන්න මේ කතුරු. ඔහු කියන්නේ එහෙනම් ජපන් භාෂාවෙන් කරේ කියන එක. ඊට පස්සේ ද කියන අර්ථයෙන් මෝනිපාතය යොදා ගන්නවා. දැන් ඔන්න වානිපාතේ නේ මෝනිපාතය තමයි මෙතන රච කරන්නේ. ඔන්න අපි කරේමෝ ඒමෝ කියන තැන දෙකක් ලියුවා. එතකොට බී කියන්නේ කවුද? වෛද්‍යවරයා. වෛද්‍යවරයාට අපි කියනවා ඉෂා කියලා. ඉෂා දෙස් නේද? වේ කියන ඇත යන අර්ථයෙන් තියෙන නිසා දෙස්. ඔහුද වෛද්‍යවරයෙක් වේ. කරේමෝ ඉෂා දෙස්. අපි තව වාක්‍යයක් ලියමු බලන්න. හරි, ඔන්න තව වාක්‍යයක් තියෙනවා. ඇයද උසස් පාසල් සිසුවියක් කියලා. අන්න ඇයද මෝනිපාතය නේද?
ඇයද උසස් පාසා සිසුවියක් කියලා. ඔන්න අර මේ වාක්‍ය විදියටම ඔහුද වෛද්‍යවරයෙක් වේ. එහෙනම් ඇයද උසස් පාසා සිසුවියක් කිය. එහෙනම් අපි මේ වාක්‍යය ලියමු බලන්න. ඒ කියන්නේ කවුද මෙතන? ඒ කියන්නේ ඇය. ඇයට කියන අපි ජපන් භාෂාවෙන් කනෝජෝ. කනෝජෝ. ඊට පස්සේ දාන්නේ අපි වානිපාතයද? නෑ. ද කියන අර්ථයෙන් මෙතන මෝනිපාත. මෝනිපාත. උසස් පාසා සිසුවියක්. උසස් පාසා සිසුවිය කියන්නේ කවුද? ඒ කියන්නේ A-level ස්ටුඩන්ට් කෙනෙක්. හරිද? A-level කරන වයසේ ළමෙක් අපි උසස් පාසා සිසුවෙක් නැත්නම් උසස් පාසා සිසුවියක් කියලා කියනවා නේද? එතකොට කොහොමද අපි ජපන් භාෂාවෙන් කියන්නේ? අපි ජපන් භාෂාවෙන් උසස් පාසා සිසුවා එහෙම නැත්නම් උසස් පාසා සිසුවියට කියනවා කෝකෝසේ. 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 කෝකෝ කියන්නේ උසස් පාසල. හරිද? එතකොට උසස් පාසා සිසුවා හෝ උසස් පාසා සිසුවියට කියනවා කෝකෝසෙයි දෙස්. කෝකෝසෙයි හැබැයි මෙතන ඊ අකුර පොඩ්ඩක් අර නිකන් ගිලිල වගේ කියනවා. කෝකෝසේ. කෝකෝසේ. කනොජොමෝ කෝකෝසේ. කෝකෝසේ ඊට පස්සේ දෙස් නේද? ඇත යන අර්ථයෙන් තියෙන නිසා අපිට දෙස් කියලා අවසන් කරන්න පුළුවන්. එහෙනම් ඔන්න ඇයද උසස් පාසා සිසුවියක් කිය. කනොජොමෝ කෝකෝසේ දෙස්. ඔන්න මම තව වාක්‍යයක් දීලා තියෙනවා. දැන් මේ වාක්‍ය දිහා බලුවොත් නම් පොඩ්ඩක් මේ ආකෘතියට පිටින් ගිහිල්ලා වගේ හිතා ගන්න පුළුවන්. දැන් මේවයි නම් A කියන කෙනාට එක්කෙනයි B කියලා එක්කෙනයි මෝනිපාතයයි දෙස් කියලා අවසන් කරා ඔන්න ගානට හරි. දැන් මෙතන ඔබත් මමත් මෙතන මුලින් දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල සිසුවෝ කියලා තව නාමපදයක් තියෙනවා. කොහොමද මේ වගේ වාක්‍ය ලියන්නේ? මේකත් සරලයි. හරිද? මම මේ වාක්‍යය ලියනවා. එතකොට ඔයාලට මේ වගේ වාක්‍යවම ඕන තැනක ලියන්න පුළුවන්. ඔබත් මමත්. ඒ කියන්නේ ඔයත් මමත්. ඔයා කියන්නේ අනාතා. අනාතා. අපි ජපන් භාෂාවේ ඔයා කියනකොට වචන කිහිපයක් යොදලා ගන්නවා. හරිද? දැන් අපි ජපන් භාෂාවේ ඉගෙන ගන්න කට්ටිය විදිහට අපි ගෞරවාන්විතව නේද ලියන්න ඕන. ඒක නිසා තමයි ඔබ කියන එකට අනාතා කියන එක පාවිච්චි කරන්නේ. හරිද? පොඩ්ඩක් ස්පෝකන් පැත්තට යද්දී කිමි කියලා වචනයක් අහුවෙනවා. මොකද්ද? කිමි. කැමති කට්ටියට ඕක ලියාගෙන තියාගන්න පුළුවන්. නිකම්ම වගේ. කිමි කියලා කියනවා. ඊට පස්සේ පොඩ්ඩක් ඇනිමේ බලන කෙනෙක්ට අහුවෙනවා මෙන්න මේ වගේ වචනයක්. මොකද්ද? ඔමායේ. ඔමායේ. ඒක නිකන් ඔයා කියනකොටත් වැඩිය ටිකක් උඹ කියන පැත්තට යන්නේ. හරිද? ඒ වගේ වචන තියෙනවා තව. පිට ඒව ඕනේ නැහැ. මම ඒ අමතර දැනුමට කිව්වේ හොඳද? හරි. මෙතන ඔබ කියනකොට මම අනත කියන එක පාවිච්චි කරනවා. අනතා. එතකොට ඔබත් කියලා තියෙනවා. දැන් උත් කියන අර්ථයෙන් අපි යොදාගන්නේ මොකද්ද? මෝනිපාතය. අන්න හරි. මෝනිපාතය ඔන්න ඔතනට යොදාගත්තා. අනතමෝ. ඊට පස්සේ මමත්. මම කියන්නේ වතෂි. වතෂි. මම මේ වතෂි kanjiය ලිව්වේ. බය වෙන්න එපා. වතෂි. ඊට පස්සේ මමත් උත් කියද්දි ආයිත් මෝනිපාතය. වතෂි මෝ. දැන් මේ වතෂි කියන එකත් මම කියනකොට ජපන් භාෂාවේ තව වචන තියෙනවා. බොකු කියලා කියන්න පුළුවන්. ඔරේ කියලා කියන්න පුළුවන්. සමහර තැන්වල ජිබුන් කියලා පාවිච්චි වෙනවා. ඔය වගේ වචන ගොඩක් තියෙනවා. හරිද? ඒවා අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. කැමති කට්ටිය ඒවා ලියා ගන්න. මම දෙන්නම් ඒක. ඔරේ. ඊට පස්සේ බොකු. හරිද? සමහර තැන්වල ජිබුන්. ජිබුන්. ඔය වගේ වචන කීපයක්ම යොදෙනවා. අපිට ඒවා ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. දැන් මෙතන මම යොදාගත්තා අනතමෝ කියන ඔබත්. ඊට පස්සේ මමත් වතෂිමෝ. ඔබත් මමත් කියන තැනට නම් අපි ලිව්වා. විශ්වවිද්‍යාල සිසුවෝ වෙමු. විශ්වවිද්‍යාල සිසුවෝ. මේක බහුවචන වුණා කියලා මේ නාමපදේ වෙනස් වෙන්නේ නැහැ හොඳද? ඒකට විශ්වවිද්‍යාල සිසුවට අපි කියනවා දෛගක්සේ නේද? එහෙනම් අපි ලියනවා දෛගක්සේ. දෙස්. ඇතන අර්ථයෙන් දෙස්. හරිද? දෛගක්සේ දෙස්. ඔබත් මමත් විශ්වවිද්‍යාල සිසුවෝ වෙමු. අනතමෝ වතෂිමෝ දෛගක්සේ දෙස්. හරි. මම ඊළඟට කියලා දෙන්නම් මේ තවත් විශේෂ ව්‍යාකරණ කොටසක් මේ පාඩම යටතේ තියෙනවා. එතකොට ඔයාලට ඊළඟ මාතෘකාව විදිහට ලියා ගන්න ඕන නම් ලියා ගන්න පුළුවන් noun no noun this. මේ ලකුණු තේරුම ඕනෑම කියන තේරුම. එතකොට ඕනෑම නාමපදයක්. හරිද? ඕනෑම නාමපදයක්. ඊට පස්සේ නෝනිපාතය. ආයිත් ඕනෑම නාමපදයක් this. හරිද? එතකොට මෙතනත් මේ this කියන එක
ඔයාලට ඕනනම් දෙවාරිමසෙන් යොදා ගන්න පුළුවන්. නැත්නම් අනර්ථයෙන් කියනවා නම් හරිද? දෙවාරිමසෙන්, ජාරිමසෙන් ඔහොම යොදා ගන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මේ වගේ වාක්‍යයක් මම ලියන්නම්කෝ. හරි. බලන්න මෙන්න මේ වාක්‍යය. ඔහු එකම වරහන් ඇතුළේ දාලා තියෙන්නේ ඔහු KMC ආයතනයේ කළමනාකරුය. KMC ආයතනයේ කළමනාකරුය. මෙතන ඔහු කියන එකත් අපි ඇඩ් කරමු. ඒක ඉතින් ලොකු දෙයක් නෑනේ. ඔහු කියන්නේ ජපන් භාෂාවෙන් කරේ. නේද? හරි. එතකොට අපි මේ වාක්‍ය ලියන්න කලින් මෙන්න මේ නෝනිපාතය ගැන පොඩ්ඩක් මතක් කරගමු. මොකද්ද නෝනිපාතයෙන් අර්ථවත් වෙන්නේ? අයිතිය හැඟ වෙනවා නේද? ජපන් භාෂාවේ නෝනිපාතයෙන් අයිතිය හැඟ වෙනවා. මගේ පොත. එතකොට වතාෂි නෝ හොන්. හරිද? සමහර අය දන්නව ඇති. ඔන්න නොදන්න අයටයි දන්න අයට හැමෝටම මම මේක කියලා දෙන්නම්. මෙන්න මේ නෝනිපාතයෙන් අයිතියක් හැඟ වෙනවා ජපන් භාෂාව. හරිද? එතකොට උදාහරණයක් විදියට මගේ පොත. හිතන්නකෝ මෙන්න එහෙම එකක්. මගේ පොත. එතකොට මගේ පොත කියද්දි අපි ඉස්සෙල්ලා ලියමු වතාෂි. වතාෂි කියන්නේ මම. පොතට කියන්නේ හොන්. දැන් මට කියන්න ඕන මගේ පොත කියලා. එතකොට අපි යොදා ගන්නවා නෝනිපාතය. වතාෂි නෝ හොන් මගේ පොත. ඊට පස්සේ යාළුවාගේ පැන්සල. යාළුවාගේ පැන්සල. යහළුවට කියනොත් තොමදාචි. එහෙම නැත්නම් යූජින් කියන්න පුළුවන්. තොමදාචි. පැන්සලට කියන එන්පිත්සු. එන්පිත්සු. එහෙනම් යහළුවාගේ පැන්සල. මේ ගේ කියන අර්ථය අයිතිය හැඟ වෙන්න නම් මැදට නෝනිපාතේ එන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි නෝනිපාතේ යෙදෙන්නේ. හරිද? එහෙනම් නෝනිපාතයෙන් අර්ථය හැඟ වෙනවා කියලා ඔන්න ඔය විදිහට මතක තියාගන්න. දැන් මෙතන බලන්න KMC ආයතනයේ කළමනාකරු. එතකොට මේ කළමනාකාරයේ කොහේ කළමනාකාරයටද? KMC ආයතනයේ. දැක්කද KMC ආයතනය යාට අයිති. එතකොට ඒ ආයතනයේ තමයි කළමනාකරු. එහෙනම් KMC ආයතනය සහ කළමනාකරු. මෙන්න මේ නවුන් දෙක අතරට මෙන්න මේ නෝනිපාතය දාන්න ඕන. තේරුණාද? එහෙනම් අපි මේ වාක්‍ය ලියමු. ඔහු කියන එක. කාරේ. ඔහුට අපි ජපන් භාෂාවෙන් කියනවා කාරේ කියලා. දැනත් ඉවර වෙලා. හරි. මේ ඔහු කරේවා KMC ආයතනයේ. KMC කියන එක අපි ඉංග්‍රීසියෙන් මෙතන ලියමු. KMC ඊළඟ දවසේ වීඩියෝ එක කරද්දී අනිවාර්යෙන් අලුත් පැනක් ගේන්න. හරිද? sorry. කරේවා KMC ආයතනයේ. ආයතනය එහෙම නැත්නම් සමාගමන අපි කියනවා කයිෂා කියලා නේද? කයිෂා. ආයතනය එහෙම නැත්නම් සමාගමට අපි කියනවා කයිෂා කියලා. කරේවා KMC කයිෂා. ඊට පස්සේ අපි අනිවාර්යයෙන් යොදන්න ඕන නෝනිපාතය. නෝනිපාතය මේ නෝ. කළමනාකරුය. කළමනාකරුය. එහෙම නැත්නම් මැනේජර්ට අපි කොහොමද කියන්නේ? සචෝ කියලා කියනවා. සචෝ. සචෝ. හරිද? කළමනාකරුට. නැත්නම් මැනේජර්ට අපි කියනවා සචෝ කියලා. සචෝ දෙස්. ඇතන අර්ථයෙන් දෙස්. කරේවා KMC කයිෂානෝ සචෝ දෙස්. ඔහු KMC ආයතනයේ කළමනාකරුය. KMC ආයතනයේ අයිති හැඟ වෙන නිසා තමයි නෝනිපාතය මෙතන මැදට දැම්මේ. හරිද? කළමනාකරුය. එහෙනම් ඔහු KMC ආයතනයේ කළමනාකරුය. කරේවා KMC කයිෂානෝ සචෝ දෙස්. හරි. ඔන්න දැන් අපි අන්තිමට ඉගෙන ගත්තා නාමපදයක් නෝනිපාතය නාමපදයක් සමග දෙස් දෙවාරි වශයෙන් කියන එක හදන හැටි. එතකොට නෝනිපාතයෙන් අයිතිය හැඟ වෙන බව මතක තියාගන්න. මේකත් අපිට ජපන් භාෂාවෙන් කලින් ඉගෙන ගත්ත නේද ප්‍රශ්න හදන්න නේද? ඔහු වෛද්‍යවරයෙක්ද? ඔහු මේ ආයතනයේ කළමනාකරුවෙක්ද? ඊට පස්සේ ඔහු නළුවෙක්ද? ඔය වගේ ප්‍රශ්න හදන්න පුළුවන් දැන් අපිට. මේ ප්‍රශ්න හදද්දී අපිට ඒවට පිළිතුරු ලබා දෙද්දී මේක යොදා ගන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නද? මෙන්න මෙහෙම හිතන්නකෝ. අර පුද්ගලයා කවුද? ඔන්න මගෙන් කෙනෙක් අහනවා. එයා ඒ පුද්ගලයව දන්නේ නැහැ. හරිද? ඔන්න මගේ යාළුවෙක් මං ගාවට ඇවිල්ලා එක්තරා පුද්ගලයෙක් ගෙන අහනවා ටිකක් දුරින් ඉන්නේ. එයා මගෙන් අහනවා අර පුද්ගලයා කවුද කියලා ඇඟිල්ල දික් කරලා මට පෙන්නලා අහනවා. එතකොට මං කියනවා එයාගේ නම සම්පත්. එයාගේ නම සම්පත්. එයා මේ KMC ආයතනයේ කළමනාකරු. එයා මේ KMC ආයතනයේ කළමනාකරු. අන්න දැක්කද අපිට ප්‍රශ්නයක් අහද්දී ඒවට උත්තර දෙද්දී මේක පාවිච්චි කරන්න පුළුවන්. හරිද?
එහෙනම් ඔන්න ඔය විදියට අපි දැන් මේ දක්වා ඉගෙනගත්තු ග්‍රැමර් ටික හොඳට වාක්‍ය ලියලා තමන්ගේම වචන දාලා තමන්ම කොළ පිනනකම් පුළුවන් තරම් රිදෙනකම් හරි වාක්‍ය ලියන්න. හරිද? අපිට ග්‍රැමර් දැන් මේ ග්‍රැමර් පැටර්න් එකක් දැක්කම මේ ග්‍රැමර් පැටර්න් එක noun no noun this දෙපාරක් වශයෙන් එහෙම කියලා මතක තියාගන්න පුළුවන්. බැරි නැහැ. හැබැයි ඒවත් එක්ක වාක්‍ය ලිව්වම ඒක තවත් ඔලුවට යනවා. හරිද? ඔයාලා ඉගෙන ගන්න හැම ග්‍රැමර් එකකින්ම තමන්ට ආවේනික වාක්‍ය කීපයක් හදාගන්න. හරිද? අඩුම තරමේ වාක්‍ය එකක් හෝ දෙකක් මතක තියාගන්න එක ග්‍රැමර් එක බැගින්. ඒ කියන්නේ එක ග්‍රැමර් එකකට තමන්ම ආස කරන වචන දාලා හරි නේද? තමන් ආස කරන ප්ලේස් එක නමක් දාලා හරි තමන්ට ආවේනික වාක්‍ය හදාගන්න. එතකොට අපිට මේ ග්‍රැමර් එක දැක්ක ගමන් කියන්නේ ඒ ග්‍රැමර් එකට දාලා වාක්‍යයක් දැක්ක ගමන් ඊට පස්සේ ඔයාගේ වාක්‍ය මතක් වෙනවා. එතකොට අපිට වැඩේ ලේසි නේද? එතකොට මේව කටපාඩම් අර මේ රූල් එක කටපාඩම් කරනවට වඩා කියන්නේ ඒක කටපාඩම් කරන්නත් ඕන. හරිද? වාක්‍ය ලිව්වම තවත් පාඩම් වෙනවා අපිට මේ ටික. හරි. එහෙනම් ඔන්න මම අද ඔයාලට කියලා දුන්නේ මින්නෝ නිහොංග පළවෙනි පොතේ තියෙන ග්‍රැමර් ටික. එතකොට එතනින් මේ වයස ප්‍රකාශ කරන්න හැටිත් අපිට ඉගෙන ගන්න තියෙනවා. මම මේ වයස ප්‍රකාශ කරන්න හැටි එක තවත් වීඩියෝ එකකින් ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එහෙනම් දිගටම මගේ මේ වීඩියෝ සීරීස් එක බලන්න ඔයාලට පුළුවන්. මම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාලටත් වැදගත් වුණා නම් තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අඩුපාඩු තියෙනවා වෙන්න පුළුවන්. හරිද? එහෙම අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොන හරි යෝජනා තියෙනවා නම් කමෙන්ට් කරන්න. වැදගත් වෙයි කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට ෂෙයා කරන්න. ඊට පස්සේ මේ මගේ WhatsApp නම්බර් එක 071යි 071යි 41 267. හරිද? මේක WhatsApp නම්බර් එක මගේ normal call ගන්නත් පුළුවන්. ඔයාලට පුළුවන් මේ නම්බර් එකට මේ ඔයාලා ඔය ලියන වාක්‍ය හරිද? ඔයාලගේ ජපනිස් ලියන වාක්‍ය හැම දාලා චෙක් කරගන්න පුළුවන්. මම චෙක් කරලා දෙන්නම් ඔයාලට WhatsApp කරා. හරිද? ඊට පස්සේ මගේ N5N4 online classes තියෙනවා. ඒකටත් ඔයාලට join වෙන්න පුළුවන්. මගේ මේ WhatsApp නම්බර් එකට message එක දාන්න. හරි. එහෙනම් මම නැවත වීඩියෝ එකකින් හම් වෙනකන් දැනට සමු ගන්නවා. නම් මිනසා දෙවා මතනේ